අරගොල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම ප්‍රභාස්වර බුද්ධගයා මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන්නට ආරම්භ කරන ලද චෛත්‍ය රාජානන් වහන්සේගේ මූලික කටයුතු මේ වන විට අවසන් කරලා තිබෙනවා. දැන් දෙවෙනි අදියර හැටියට පේසාවලු නිර්මාණය කිරීමේ අවස්ථාව. ඒ හෙට දවසේ සිද්ධ කරන්න ආරම්භ කරන්න සකස් කරලා තිබෙනවා. ඒ ගමන්ම අද ඒ සඳහා අවශ්‍ය කරන ගඩොල් ලං කරලා දීම සිදු කරනු ලබනවා. අනුරාධපුර ප්‍රදේශයෙන් 60ක් පමණ පිරිසක් ශ්‍රම දානය සඳහා දැන් සහභාගී වෙලා සිටිනවා. ඔබට මේ පසුබිමින් පේන්නේ ඒ කණ්ඩායම් එකතු වෙමින් බොහොම උද්‍යෝගිමත්ව ගඩොල් ආදිය රැස් කරලා දෙන්න කටයුතු කිරීම. අපි ලංකාවාසී හැමදෙනාටම ආරාධනා කරනවා මේ කටයුතු කරගෙන යාමේදී ඔබටත් අවස්ථාවක් උදා කරගෙන ඒ සඳහා සහභාගී වෙමින් මේ කටයුත්ත ඉක්මනින් අවසන් කරන්න අවස්ථාව සලසා ගන්න හැටියට මීට ප්‍රථමයෙන් ඔබට අපි මතක් කළා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාණය පිළිබඳව. දැන් එහි කටයුතු 95%කට එහා පැත්ත අවසන් කරලා තියෙනවා. ඒ නිසා ඒකේ කටයුතු දැන් ඉක්මනින් අවසන් වෙනවා. ඒ අවසන් වෙනවා සමගම චෛත්‍ය රාජානන් වහන්සේ අඩි 140ක් කුසතිය සකස් කරගෙන යන්නේ. ඉතින් ලංකාවාසී හැම දිනාටම බෞද්ධ අබෞද්ධ ඕනම කෙනෙකුට මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්, උදව් කරන්න පුළුවන්, ආධාර කරන්න පුළුවන්, සකස් කරගන්න චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩනිමා කරන්න. පොත් වහන්සේ අඩි 12මාරක් පමණ වෙනවා. දැන් අනිද්දා අපි පොත් වහන්සේ නිර්මාණය කරලා අවසන් කරලා තියෙන නිසා පන්සල වෙත ගෙන එන්නට කටයුතු කරනවා. ඒ නිසා මෙහි කටයුතු රාශියක් දැන් ඉදිවෙමින් පවතින නිසා ලංකාවාසී බෞද්ධ ජනතාවට අපි ආරාධනා කරනවා මේ වගේ මහා පුණ්‍ය කර්ම වලට සහභාගී වෙන්නට කියලා. මේ චෛත්‍ය නිර්මාණය කරන්නේ චෛත්‍යයේ ගර්භයේ ඇතුළට ගිහිල්ලා වැඳුම් පිදුම් කිරීමට සුදුසු චෛත්‍යයක් ලෙසයි. ඒ නිසා නැවතත් අනුරාධපුර ප්‍රදේශයෙන් පැමිණි හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරමි. ඒ අයට තුන්රුවන්ගේ ආශිර්වාදයෙන් යෝධ ශක්තිය බලය ලැබීමෙන් ඕනගේ කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සංවිධානය මම හිතන්නේ කණ්ඩායම් රාශියක් එකතු වෙලා තමයි කරන්නේ. අනුරාධපුර ප්‍රදේශයේ නගරය ඒ වගේම අවට ගම්මානවල මම හිතන්නේ නනුප ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පිරිසක් ඇදී තමයි සහභාගී වෙලා තියෙන්නේ. ඒක අපි ස්තුති අපි අනුරාධපුර නැගෙනහිර ගම්පළාත් ප්‍රදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසි බලබණ්ඩගේ සියලුම සමිතිවල නිලධාරීන් ප්‍රධාන නිලධාරීන්ට අමතරව සමාජික පිරිසක් අද මේ විහාරස්ථානට පැමිණියේ සද්භාවයෙන්ම ඇත්තෙන්ම මේ පුණ්‍ය කටයුත්තට දායක වීමේ පරමාර්ථයෙන්. ඒ සඳහා සියලු දෙනාම එකහෙලාම කැමැත්ත ප්‍රකාශ කරා. අපිත් මේ විහාරස්ථානට ආපු ගමන් අපිට පැහැදීමක් ඇති වුණා. විශාල අත්විවරමක් දමලා ඒ අත්විවරමත ගොඩනගෙන මේ විහාරස්ථානයේ කටයුතු සාර්ථක කරගන්න යම් හේකින් අතදීමක් අපි කරන්න ඕන කියලා හිතපු නිසා එම කටයුතු සාර්ථක කරගන්න ඉදිරියටත් අපි උදව් උපකාර කරන බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මැදිහත් වන නායකයන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් දායක සභාවේ සියලු දෙනාටත් අපි අපේ කෘතවේදී ස්තුති පිරිනමනවා. මොකද මේ විදිහේ කටයුත්තකට ප්‍රදේශවාසීන් විදිහට දායකත්වයේ දෙමින් මේ කටයුතු කිරීම ගැන. ඒ අනුව ඉදිරියේදී මේ කටයුතු හැකිතාක්කින් හිමාව දකින්න අපි සියලු දෙනාගේ මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්නේ කියලා හිත සිටි ප්‍රාර්ථනා කරනවා. මේ සඳහා මූලිකව කටයුතු කරන අපේ ගරුතර ස්වාමීන් වහන්සේ නායකින් පානන් ඇතුළු ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මේ කටයුතු සද්භාවයෙන්ම තවදුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙන්නේ. බොහොමත් ස්තුතියි. අද දින අපේ නැගෙනහිර අනුරාධපුර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රාදේශීය බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම ශ්‍රමදාන කටයුත්ත අත්තනගල්ල මහ විහාරයේ අපි එන කටයුත්තට සහභාගී වෙලා ඉන්නේ. මේ සඳහා අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමිති 25ක විතර සංඛ්‍යාවක් මෙම කටයුත්ත සඳහා අද උදේම පෙරවරු 4ට විතර පිටත් වුණ අනුරාධපුරයේ සිට දැන් මෙම කටයුත්ත සඳහා මෙතන සහභාගී වෙමින් සිටිනවා. සියලු දෙනා ඉතා විහිළු සහලු කරමින් එම කටයුත්ත ඉතා සාර්ථකව කරන බව අපි මෙන් දන් දෙනවා.
ඉදිරියටත් මේ වගේ කටයුතු සඳහා අප කොට්ටාසිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනිකුත් සමිති සමාගම් වලටද මේ බව දන්නලා අපි මේ කටයුත්තට ඉතා පෙනෙහබරව ඒ වගේම දැතිලක්න අපි කටයුත්තට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා.